කාන්තියෝ මෙන්න පුතා යුද්ධයට යනකෝ. කාන්තියෝ. ඇති බං යමන් මේ හන්නක චූටි අම්මා ඔයා වීල දෙනවා නම් නිය ගලා හරි කමක්. ඕ ඇති යම ආ මොකද්ද පැටියෝ මී පාසා නම් හා කමක් නෑ අම්මා. මේ හන්නකෝ මං ගෙදර යන්න ඕනි දැන්. ඔව් ඔයා බත් කාලා දොයිය ගන්න නෑ. ආදරේ ගොඩක් කෝ උම්ම එක උම්මා. මොකද කෑ ගහන්නේ? ඇයි අරුට කෑ ගන්න බෑ උලින් දතුලනේ. ඌ වෙනව දුඹ කෑ ගහන්න. ඔව් මං කෑ ගන්නවා. මේ 119 වත් ගහපන් බබුව බේරගන්න. 119 එකේ නම්බරේ මතක නෑ බෑ. අම්මේ මේ එහෙනම් සිල්සරියට කතා කරපන්. කවුද ඉස්කෝලෙන්? සුවසරියනේ. මොකද බං කරන්නේ මේ විශ්කර්ම දෙපාර්තමේන්තුවට කතා කරමු. මගා පාව ගන්න මෙතන කවුද ඉන්නේ? උඹලට තේරේ කැම්පස් කියන. මොකද බං කරන්නේ මුඩ මොකද බං කරන්නේ? අපි කමයක් දාමු. බෙල්ලට. ලින්දට. දාමු. අරු මැරියකෝ කමේ දාපන් ඉක්මනට ලින්දට. වන්ටන්න. කවුද අදම විදිහට ශබ්ද කළේ? අලි එක්වත් වෙන්න ඇති බං. Hey! That's a wrong method. මොනවාදනේ කරේ? මෙයා බේරගන්න තිබ්බ chance එකනේ. දැන් බේරලා දෙන්න ඕමාරි. Shut up and look at me. මගේ දෙයියෝ කමෙලා කරගන්න බෑ මම බයිනෝ මේ බයිනෝ මට අලු මිෂන් එකක් තියෙනවා. මේ රම්බෝ එක. එන්නම්. අපි ආයෙ පන්තිය පටන් ගමු. දැන් අපි බලමු හිසට පහරක් කෙල්ල වෙනකොට සහ පහළට පහරක් කෙල්ල වෙනකොට කොහොමද ආරස්සා වෙන්නේ කියලා. හිසට පහරක් කෙල්ල වෙනකොට මෙහෙම. පහළට පහරක් කෙල්ල වෙනකොට මෙහෙම. හිසට ගහනකොට කොහොමද මෙහෙම? පහළට ගහනකොට කොහොමද? හරි. දැන් එක එක අවරෙමු. හරි. එක එක අවරෙමු. හයි! හයි! යමයි. ඵලයක්. ඉල්ල එක අවරෙමු. හයි! හයි! යමයි. ඵලයක්. යෝ ගාඩ් එක වැඩියට නේ දැම්මේ. ඵලයක්. ඊළඟට. යක තෝගේ වන්නේ තොට ගහන්නේ. අපි බලමු ඔයාලගේ sannivedana දැනුම. හරි. මට කියන්න බලන්න අපි දුර ඉන්න කෙනෙකුට කොහොමද කතා කරන්න කියලා. වල්ලේ වෙන එන්න ඩෝර් වෙන ඔය අනිවාර්ය දුරින් ඉන්න කෙනෙකුට කතා කරන්න. වෙන දුරෙක් කියන තුන් දෙනාම එල්ලනවා. මම මේ කියන්නේ මෙතන ඉන්න එකෙක් නෙමෙයි. වෙන පළාතක වෙන ගමක ඉන්න එකෙක් කියන්නේ. ඔය මැද පුතාගේ නම මොකද්ද? ධනුක ධනුක පුතාගේ ආච්චි ඉන්නවා නුවර. නුවර නෙමේසේ ඉන්නේ මාතර. පුතාලගේ ආච්චි ඉන්නේ මාතර. කොහෙද ඉන්නේ? මාතර. පුතාලගේ ආච්චිට පුතා කතා කරන්නේ කොහොමද? කතා කරන්නේ නැසේ ආච්චිලත් එක්ක. අපි දෙගොල්ලෝ තරහයි අර හූනියන් කේස් එක මොකද කතා කරන්නේ. පුතාලා කතා කරන හිතවත් ඥාතියෙක් කොහෙවත් නැද්ද? ඔය කියන්නේ දමුල්ලේ පුංචිලා ගැන. එයාලා කතා කරනවද අපිත් එක්ක? පුතා දඹුල්ලේ පුංචිට කොහොමද කතා කරන්නේ? සුදු පුංචි කියලා කතා කරන්නේ.
මේ පන්තිය කරන්න බෑ. තමසලගේ ප්‍රින්සිපල් මගේ දෙපා මුල වැටිලා කියපු ඉඳන් තමයි මම මේ පන්තිය බාරගත්තේ. යන්න කලින් ඔබ කියපන්. ඔබ දඹුල්ලෙන්න පුංචිට කතා කරන්නේ සුදු පුංචි කියලා. ඒ ඉඳන් ඒ දඹුල්ලේ සුදු පුංචි ඔබට කතා කරන්නේ කොහොමද? සූකිරි පුතේ කියලා කතා කරන්නේ. මෙච්චර කියලා දුරකථනයේ කියන වචනේ තොපෙන් ගන්න බැරි වුණා. මේ ඔතපන්නේ